සිතියම් කරමු. හරි. සිතියම් වලට යක්. ඒතර සිතියම් තියෙනවද ඔයා ගාව? සිතියම් තිබේද? හරි. ඉස්සෙල්ලාම අපි මෙහෙම කරමුද? CR කොලයක් අරගෙන 2016 ඉඳලා 2023 වෙනකන් ලංකා සිතියමේ ලකුණු කරන්න ආපු ස්ථාන ටික මෙන්න මේ වගුව දිහා බලාගෙන අපිට පුළුවනි හොයාගන්න. මාතෘකා ගත්තොත් ලංකා සිතියමක මාතෘකාවල් ටික කඩන්න පුළුවන් ගංගාවල්, වැව්, රාජධානි හෝ ප්‍රාදේශික රාජ්‍ය, ප්‍රාග්ඓතිහාසික ස්ථාන, ඓතිහාසික ස්ථාන, වරාය හෝ තොටුපළ. හරි. මේ අනු මාතෘකා යටතේ 2016, 2017, 2018, 2019 ඊට පස්සේ 2020, 21, 22, 23 වගුව තව මෙහෙට දික් වෙනවා. ඒ නිසා ඔයා CR කොලයක් අරගෙන පළල් අතට මේ වගුව ඇඳගන්න මාතෘකා ටික යටට ලියාගන්න වර්ෂ ටික මේ විදිහට 2016 පටන් අරන් 2023 වෙනකන් වර්ෂ ටික යනවා. 2023 වෙනකන් වර්ෂ ටික යනවා. හරි. මාතෘකාව කියලා ලියලා ගංගා, වැව්, රාජධානියෝ ප්‍රාදේශික රාජ්‍ය, ඊළඟට ප්‍රාග්ඓතිහාසික ස්ථාන, ඊළඟට ඓතිහාසික ස්ථාන, අන්තිමට වරාය හෝ තොටුපළ. ඔන්න ඔය මාතෘකා යටතේ තමයි ලංකා සිතියම් ඔබට දෙන්නේ. ලංකා සිතියමේ ස්ථාන ඔබට දෙන්නේ. දැන් එනම් වැඩේ පටන් ගමු. පෑනක් ගන්න, අඩි රූලක් ගන්න, මෙන්න මේ වගුව අඳින්න. ඇඳලා 2016 කියලා ලියලා 16 දුන්නු ස්ථාන 12 ලියා ගන්න. 2017 දුන්නු ස්ථාන ටික ලියා ගන්න. 2018 දුන්නු ස්ථාන ටික ලියන්න. 19 දුන්නු ස්ථාන ටික ලියන්න. ඊට පස්සේ අපි 2020ට යන් 21, 22, 23 ඔන්න ඔය ටික ලියාගමු. විනාඩි කිහිපයක් ඇතුළත ඔයා මෙන්න මේකේ තියෙන 2019 දක්වා ආපු ස්ථාන ටික ලියා ගන්න. හරි. දැන් පටන් ගන්න වැඩේට අග්ගාල. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඒගොල්ලන්ට ගහ ගන්න පුළුවන් නේ. ළමයි වෙලාව ඉතුරු කරගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවද? වෙලාව ඉතුරුයි නේද? නේද පියුෂා? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමුනේ ලේසි නේද? නැත්නම් ඔක ලියලා ඉන්න ගියාම වරුවක් විතර යයිනේ. ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මං කැමරාවෙන් ඈත් වෙන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ටක් ගාලා. ඒක ලේසි. නැත්නම් ඕක ලියන්න ගියාම වරුවක් විතර යයි. ඇතිද වෙලාව? මට chat එකට දාන්න වෙලාව ඇතිද? මං ඊළඟ 2020, 21, 22, 23ට යන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තාද? ඔව්ද? තව වෙලාව ඕනේද කියලා දාන chat එකට. හරි පියුෂා, හරි මං දැක්කා පියුෂා ෆොටෝ එක ගන්නවා. අනිත් දරුවෝ පියුෂා විතරයි හැබැයි හරි කියලා දාලා තින්නේ. අනිත් දරුවෝ දෙවින් හරිද? netuki හරිද? දෙවින් හරිනේ. හරි. හරි. එහෙනම් අපි ඊට පස්සේ යමු 2019න් පසුව 20, 21, 22, 23 ගිය අවුරුද්ද ටික. හරි.
ගිය අවුරුද්ද ටික මම ඔයාට නිල් පාටින් පෙන්නලා තිනවා. ඒ ටික ගිය අවුරුද්දේ ඔය ටික නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ එන එකක් නෑ. ඒක ස්ථිරයි. ගිය අවුරුද්දේ ලකුණු කරපු ස්ථාන එකක්වත් 25ට එන්නේ නෑ. 24ට එන්නේ නෑ. ඒ නිසා මේ ගිය අවුරුද්ද ටික මම නිල් පාටින් දාලා තිනවා. ඔයා එහෙනම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටක් ගාලා. මම ඔන්න කැමරා එකෙන් අයින් වෙන්න. ඇතිද වෙලාව මට chat එකට දාන්න. හරිද පුතේ මේකේ නේද හරි තව දරුවෝ අනිත් දරුවෝ තරුලි හරි තව දෙවින් හරි තව තිසුරි හරි රයිට් හරි. එහෙනම් අපි ඊළඟට යමු සිතියම් ලකුණු කරන්න. නෑ මේ ලෝක සිතියමේ මාතෘකාවල් එන්නේ රටවල් ප්‍රදේශ අර්ධද්වීප එකක්, දූපත් තව එකක්, මුහුදු බොකු සහ සමුද්‍ර සංධි තව එකක්, නගර සහ ඓතිහාසික ස්ථාන වශයෙන් මාතෘකා 4කට කඩනවා. එතෙන්දී 2016 17 18 19 මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටක් ගාලා. ඔයගොල්ලන්ගේ ගෲප් එකටත් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මේක හරිද? 2019 වෙනකන් හරි. අපි යමු 2020 21 22 23 ඒකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම ගෲප් එකට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. හරිද? ලෝක සිතියම හරිද පුතේ? මට එවන්න හරිද කියලා. හරි කියලා. හරිනේ? හරි. එහෙනම් දැන් තියෙන්නේ අපිට යුද්ධ පටන් ගන්න. මුලින්ම 2016 ඉඳලා 23 වෙනකන් ලංකාසිතීමේ ස්ථාන අපි එකින් එක ලකුණු කරමු. ඉස්ලාම නිල් පෑන සහ අඩිරූලක් ගන්න එකින් එකට අපි යමු. හරි. ටිකක් ස්පීඩ් කරනවා අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා මම ඔයාට විභාග දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන ලංකාසිතීම දීලා තින්නේ. හරි. එන වැඩේ පටන් ගමු. කිරින්දි ඔය ඊතලේ ඇඳා නිල් පෑනෙන් නම ලිව්වා නිල් පෑනේ. කිරින්දි ඔය දෙවනි එක යාන් ඔය ඊතලේ ඇඳා නම ලිව්වා යාන් ඔය. හරිද? ඊළඟට ගල්ඔය ඊතලේ ඇඳා නම ලිව්වා. ගංගාවල ගඟ දිගේ නම ලියන්නත් පුළුවන්.
ඊතලේ ගහලා නම ලියන්නත් පුළුවන්. හැබැයි මම පන්තියේදී දරුවන්ට පුරුදු කළේ ඊතලේ ගහලා නම ලියන්න කියලා. ඒ නිසා විභාගෙදිත් ඊතලේ ගහලා ඔයා නම ලියන්න. දැදුරුවය මේකේ තියෙන්නේ ඔක්කොම ගංගා ටිකයි වැව් ටිකයි අමුණු ටිකයි. ඊළඟ කුමුක්කන් ඔය හරි. මැණික් ගඟ කලාඔය සොරබොර වැව එතන කළු පාට පැච් එකක් නැත්නම් ඔයා නිල් පාටින් වැව ඇඳලා ඒකට ඊතලය එළියට ඇඳලා නම ලියන්න. සොරබොර වැව. හරි. කොත්මලේ ජලාශය කළු පාට පැච් එකක් තියෙන්න ඕනේ සිතියමේ. එහෙම නැත්නම් නිල් පාටින් ඇඳලා ඊතලයේ ඇඳලා එළියෙන් නම ලියන්න. කොත්මලේ ජලාශය. යෝධ වැව එතන කළු පාට පැච් එකක් තියෙන්න ඕනේ. කලාවැව කළු පාට පැච් එකක් තිබෙනවා. ඒකට ඊතල තුඩ එන්න ඕනේ. නම එළියෙන් ලියන්න කලාවැව කියලා. පරාක්‍රම සමුද්‍රය ඊතලේ ගහලා නම ලිව්වා. ඉරණමඩු වැව ඊතලේ ගහලා නම ලිව්වා. හරිද? පදවිය වැව කවුරු හරි දරුවෙක් එවන්න බලන්න මේ පදවිය වැව තියෙන ගඟේ නම chat එකට දාන්න. පදවිය වැව තියෙන ගඟේ නම ටක් ගාලා දාන්න.
ඔය තියෙන පොඩි ගඟ පදවිය වැව තියෙන ගඟේ නම. කවුරුත් ඇවිල්ලා නැහැ. උත්තර දීලා නැහැ. ඔබද ලක්ෂපති මමද ලක්ෂපති ටක් ගාලා. කෝ ගඟේ නම නැහනේ. කවුරුත් එවලා නැහනේ. පදවිය වැව තියෙන ගඟේ නම මා ඔය. පදවිය වැව තියෙන ගඟේ නම මා ඔය. එකක් තෙව්වේ නෑනේ අනේ අම්මපා. හරි. ඊළඟ එක. වික්ටෝරියා ජලාශය. ඒක මැප් එකේ නැත්නම් තියෙන තැන ඔයා අඳින්න ඕන නිල් පාට පෑනේ. ඇඳලා ඊතලේ ගහන්න ඕනේ. ඊළඟ එක කැලණි ගඟ. ඊළඟ තිසා වැව. ඒක මැප් එකේ නෑ. ඔයා නිල් පාට පෑනෙන් අඳින්න ඕන. නිල් පාට පෑනෙන් ඇඳලා ඒකට ඊතලේ ගහලා එළියෙන් නම ලියන්න ඕන. මිනිපේ අමුණ තියෙන තැන නිල් පාට පෑනෙන් ඉර අඳින්න ඕනේ. හරි? ඉර අඳින්න ඕනේ. ඒ ඉර ඇඳලා ඉරට ඊතලේ ඇඳලා එළියෙන් නම ලියන්න ඕනේ. අමුණක් ලකුණු කරන්න ක්‍රමය තමයි ඉරක් අඳින්න ඕනේ ගඟ හරහා. ඉර ඇඳම තමයි දන්නේ එතන අමුණක් තියනවා කියලා. හරි? ඊළඟට මාදුරු ඔය. ඒක ඔයාගේ මැප් එකේ නැහැ කියලා මම හිතන්නේ. ඔයා අලුතෙන් නිල් පාට පෑනේ මාදුරු ඔය හැඩයට අදින්න. ඇඳලා ඒකට ඊතලේ ගහලා එළියේ නම ලියන්න. මාදුරු ඔය ඔයාගේ මැප් එකේ නැහැ. ඔයා අලුතින් ගඟ අඳින්න. ඒ ගඟේ කෙළවරේ තියෙන නිල් පාට පැච් එකක්. ඒක මාදුරුවේ ජලාශය. ඔයා ඒකට ඉරි ගහන්න එපා. ගඟ ඇඳලා ගඟට ඊතලේ ගහන්න. මාදුරු ඔය. ගඟේ නම මාදුරු ඔය. ඊළඟට පොල්ගොල්ල වේල්ල. වේල්ලට ඉර ගහන්න ඕනේ නිල් පාට පෑනෙන්. ඒකට ඊතලේ ගහලා එළියෙන් නම ලියන්න පොල්ගොල්ල වේල්ල කියලා. පොල්ගොල්ල වේල්ල තමයි මහවැලි බහුකාර්ය ව්‍යාපාර යටතේ හදපු පළවෙනිම ජලාශය. පොල්ගොල්ලේදී මහවැලි ගඟ හරහා බැම්මක් බැඳලා එතන ජලාශයක් හැදුවා. පොල්ගොල්ල ජලාශය. එතන විදුලි බලාගාරයක් හැදුවා. උකුවෙල විදුලි බලාගාරය. එතෙන් සිට තමයි ඒ වතුර ටික බෝවතැන්න ජලාශය හරහා සුදු ගඟට ගෙනහිල්ලා අනුරාධපුරේ වැව්වලට මහවැලි ගඟේ වතුර අරගෙන ගියේ. ඊළඟට නාච්චදුව වැව. නාච්චදුව වැව. නාච්චදුව වැව. නාච්චදුව වැව.
එතකොට ඔයාට දැන් පුළුවන් 2016 ඉඳලා 23 වෙනකන් අහපු වැව් ටික තේනවා, ගංගා ටික තේනවා, අමුණු ටික තේනවා. ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ලකුණු කරලා ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගන්න. වැඩේ ලේසි. හරිද? වෙලාව ඇතිද? ඊළඟ මැප් එකට යන්නද? මට දාන්න chat එකට හාද එපාද තව වෙලාව ඕනේද කියලා? හරිනේ පුතේ, හරි. අපි යමු ඊළඟ මැප් එකට. ඒක 2016 ඉඳලා 18 වෙනකන් ස්ථාන නිල් පෑන විතරයි භාවිතා කරන්නේ. නිල් පාට බෝලයක් දානවා, නම ලියනවා. පැහැදිලි? රයිට්. එක එක යන්න. ඌරාතොට දූපත මැද්දේ බෝලයක් දැම්ම නිල් පාටින්, නම ලිව්වා ඌරාතොට කියලා. ඒකට අලුත් සිතියමකට යන්න. නල්ලූර් මේ තමයි ඉස්සර යාපනීය රාජධානිය අගනුවර. නල්ලූර් යාපනීය රාජධානිය අගනුවර. හලාවත තව ටිකක් වම් පැත්තට ආවට කමක් නැහැ. ඒ බෝලේ ලංකාවේ මායිම තියෙන්නේ. මායිමට ආවට කමක් නැහැ. මොකද හලාවත තියෙන්නේ මුහුදු බඩ නගරයක්. හලාවත. කතරගම බුන්දල කතරගම ඊළඟට බුන්දල. ඉබ්බන් කටුව මම ඊතලයක් ගහලා තිනවා. ඊතලයක් ගහන්න ඕනෙම නැහැ. බෝලේ දාලා නම ලිව්වනම් ඇති. ඊතලයක් ගැහුවා කියලා අවුලකුත් නැහැ. මේ ඊතලයක් නැතත් අවුලක් නැහැ. ෆෙඩරික් කොටුව බෝලේ දැම්ම, නම ලිව්වා. ෆෙඩරික් කොටුව. හරි. ගන්නොරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ගාලු වරාය ලංකාවේ මායිමට තා චුට්ටක් ආවට කමක් නැහැ. වරාය මුහුදු නගරයක්. ඒ නිසා ලංකාවේ මායිමට තා චුට්ටක් පල්ලෙහාට ආවට කමක් නැහැ. දේවනගර පොම්පරිප්පු. ඕක නම් මතක හිටියේ දිගටමනේ. පොම්පරිප්පු මේ දවස්වල කන පරිප්පු හැටිය නේද පාඩම් කළා.
ඒක පරිප්පුවක් නෙමෙයි ඈ. ඒක ජීවිතයට කරන ලොකු ආයෝජනයක්. ඊට පස්සේ දඹකොල්ල පටුඩ උඩ කෙළවරේ දඹකොල්ල පටුඩ. දඹකොල්ල පටුනෙන් තිරුකේතීශ්වරම්. හැබැයි තිරුකේතීශ්වරම් පල්ලිය කෝවිල මෙතන්ට බෝලේ ආවනම් තමයි හොඳ. තේරුණා? ඔන්න ඔතන්ට බෝලේ ආවනම් තමයි හොඳ. හරි. මෙතන්ට බෝලේ ආවනම් තමයි හොඳ. කෝ ඒක මැකුණද? අන්නේ ගාන්ට ආවනම් හොඳයි කියලා මට හිතෙනවා. මේක නැතුව ඔන්න මම එතන කැපුවා. හරි. ඊළඟට පුත්තලම ඊළඟට ගම්පොළ මීගමුව මිනිහාගල් කන්ද සෙන්කඩගල හරි. ෆෙඩ්රික් කොටුව ලංකා පටුන ෆෙඩ්රික් කොටුව දෙදස් 16 අවුරුදු 3 එක සෙට් එකක් තමයි ඔය 2016 17 18. හරි. ඊට පස්සේ 19 ඉඳලා අපි ඊළඟ මැප් එකට යමු. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. වෙලාව ඇතිද මේකට 2016 17 18 ස්ථාන ටිකට chat එකට දාන්න ඇතිද මදිද වෙලාව තරින්දි දාන්න බලන්න ඔයා තමයි ටක් ගාලා රිප්ලයි කරන්නේ තරින්දි ඇතිනේ රයිට් අපි යමු 2019 ඉඳලා 23 වෙනකන් ස්ථාන ටිකට 19 සිට 23 අලුත් මැප් එකකට මම ගියා නැත්නම් අරක ඉඩ මදි ළඟ ගොඩාක් මාක් වෙනවනේ අලුත් මැප් එකකට ගියා පටන් ගමුද ගොඩවාය තා චුට්ටක් පල්ලෙහාට ආවට කමක් නැහැ මොකද ගොඩවායක් මුහුද ළඟ තියෙන නගරයක් වරායක් නෙමෙයි වරායක් වලවේ ගඟ මුහුදට වැටෙන තැන පිහිටි වරාය මහාතිත්ත තව මිලිමීටරයක් දෙකක් විතර උඩට ගියාට කමක් නැහැ කොළඹ පුතේ මේ තව චුට්ටක්
මේක කොනට ආවනම් තමයි හොඳ. ඔන්න ඔහොම ආවනම් තමයි හොඳ. හරි. මෙතන මං වැරදි දැම්මා. එතන වැරදි දාලා මෙතන තමයි තැන හොඳම තැන. ඔන්න ඔතන. ඊළඟ එක. කයිට්ස් දූපත ඇතුලේ සම්පූර්ණයෙන් පාට පෑන් එකකින් ඉරි ගහන්න ඕනේ. ඉරි ගහද්දී අඩි රූලක් තියලා ඉරි ගහන්න ඕනේ. අත වෙවුල ඉරි ගහන්න එපා. අඩි රූලක් විභාගයට ගෙනියන්න ඕනේ. පාට පෑන් කීපයක් ගෙනියන්න ඕනේ. රතු පාට ගෙනියන්නේ නැහැ, කළු පාට ගෙනියන්නේ නැහැ. ඒ හැර වෙන පාට හතරක් ගෙනියන්න. නිල් පෑන කොහොමත් ලියන්න ගෙනියන්න ඕනේ නිල් පෑන. ඊට පස්සේ මිහින්තලේ ලයන්නත් ඒ කෙලවරටම එන්න හොඳේ. මිහින්තලේ ලයන්න අල්ලා යන්න පල්ලෙහාට වැටිලා ගණන් ගන්න එපා හොඳේ. මිහින්තලේ කුරුණෑගල හරිද? පොළොන්නරුව කාලතිත්ත තා චුට්ටක් වම් පැත්තට ආවට කමක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ මායිම ගාවට ආවට කමක් නැහැ. කළු ගඟ ගාවට ආවට කමක් නැහැ. ලංකාවේ මායිම ගාවටත් එන්න, කළු ගඟ ගාවටත් එන්න. මේ කාලතිත්ත කියන්නේ වර්තමාන කළුතරට. පඬුවස් නුවර පඬුවස් නුවරින් අපි යන් කැලණියට. කැලණිය මන්නාරම දූපත කිව්වම දූපත ඇතුලේ පාට වෙන්න ඕනේ. ඒතර කයිට්ස් දූපතේ පාට නැතුව වෙන පාටක් ගන්න මන්නාරම දූපත සඳහා. හරි. මන්නාරම් දූපත ඇතුලේ පාට පෑන් එකකින් ඉරි ගහන්න. ඉරි ගහද්දී අඩි රූලක් භාවිතා කරන්න. නම නිල් පෑනින් ලියන්න. හරිද? අනුරාධපුරයයි මිහින්තලේ ඉන්නේ මූණට මූණ බලාගෙන. ඒ දෙන්නව වෙන් කරන්නේ මල්වතු ඔයෙන්. එතකොට අනුරාධපුර යුගයේදී අනුරාධපුරයේ ඉඳලා මිහින්තලයට යන්න තමයි කළුගල් වලින් පාලම හැදුවේ. ගල් පාලම. ඒක තියෙනවා 10 පොතේ පින්තූරයක්. ඒ පාලම හැදුවේ මල්වතු ඔය හරහා මිහින්තලයට යාමටයි. මඩකලපුව
ඊට පස්සේ නකදිව කියන්නේ වසම රජතුමාගේ කාලේ යාපන අර්ධද්වීපය හඳුන්වන්න භාවිතා කළ නම. එතකොට නකදිව කිව්වම මම ඒ යාපන අර්ධද්වීපයට පොඩි ඉරි කෑලි ටිකක් ගහලා එතනට ඊතලයක් ගහලා නිල් පෑනෙන් මං වාට නකදිව කියලා ලියලා තිනවා. නකදිව කිව්වේ එතකොට වසම රජතුමාගේ කාලේ යාපනය අර්ධද්වීපය හඳුන්වන්නයි. ඊළඟට කෝණේශ්වරම් කියන්නේ දේවාලේ. මේක තියෙන්නේ ත්‍රිකුණාමලේ. අර කලින් සිටියේ මේ ෆෙඩරික් කොටුව තිබුණේ ඒකත් තියෙන ත්‍රිකුණාමලේ. කෝණේශ්වරම් කියන්නේ හින්දු දේවාලය තියෙන්නේ ත්‍රිකුණාමලේ. ඊට පස්සේ හෝටන් තැන්න ඒක පොඩි ප්‍රදේශයක් ඒරියා එකක්. මම ඒ ඒරියා එක පෙන්නන්න ඔයාට මම මෙතන මේ නිල් පෑනෙන් පොඩි ඉරි ටිකක් ගහලා එතන නම ලියලා තිනවා හෝටන් තැන්න කියලා. ඒ තැනි ප්‍රදේශය ඔයත් ඒ වගේ කරගෙන නම ලියාගන්න. ඒකට බෝලයක් දාලා නම ලියන්න එපා. ඒ ප්‍රදේශය පැතිරිච්ච සීමාවට මම නිල් පාටින් ඉරි ටිකක් ගහලා තිනවා. ඔයත් එහෙම කරගෙන නම ලියාගන්න. හෝටන් තැන්න. ඉරණමඩු කියන ගම ඉරණමඩු ප්‍රදේශය. එතන වැවට කියන්නේ ඉරණමඩු ජලාශය. ඉරණමඩු ප්‍රදේශයේ තමයි ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ තොරතුරු හමු වෙච්ච එක් ස්ථානයක් ඉරණමඩු. අනිත් යන රත්නපුරය. එලිෆන්ට් පාස් වර්තමාන අලිමංකඩ කියනවා සුද්දා එලිෆන්ට් පාස් කියලා කිව්වා. අලිමංකඩ එලිෆන්ට් පාස් කියන්නේ දෙකම එකයි. ඊළඟ දීඝවාපි කියන්නේ වර්තමාන ප්‍රදේශයේ දීඝවාපි. මේකට දීඝගාම කියලා අතීතයේදී කිව්වා. වර්තමාන දිගාමඩුල්ල කියලා කියන්නත් පුළුවන්. දීඝගාම, දීඝවාපි, දිගාමඩුල්ල. ඔක්කොම එක තැන තියෙන්නේ. මාතර ඔයාට මතක ඇති ඉස්සෙල්ලා අපි දේවනගර ලකුණු කළා. දේවනගර මාතර ඔය බෝලේ දාන්න ඉතින් එකම තැන තමයි ඉතින්. ඔන්න ලංකා සිතියමේ 2016 ඉඳලා ගිය අවුරුද්දේ ඔලෙවල් එනකන් ආපු සියලුම ස්ථාන ටික ඉවර කළා. හරි නේද? ඔයා එතකොට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔන්න මම කැමරා එකෙන් අයින් වුණා. හරි. එතකොට ලංකා සිටියේ මේ ස්ථාන ටික ඉවරයි. ලංකා සිටියේ මේ සියලු ස්ථාන ඉවරයි. එතකොට ඔයාට 2016 ඉඳලා පේපර්ස් බලද්දි පේනවා ඇති සමහර ස්ථාන තියෙනවා එකම ස්ථානය අවුරුදු 2ක 3ක ඇවිල්ලා තිනවා. එහෙම ආවට මම එක සැරේයි ලකුණු කළේ. එතකොට ඒක ස්ථානය තමයි එතකොට දෙන්නේ. එහෙනම් ලංකා සිතියමෙන් සමු අරගමු. ලංකා සිතියම ඉවරයි. හරි නේද? ලංකා සිතියම ඉවරයි. අපි යනවා ලෝක සිතියමට. ඔයා මේ ලංකා සිතියමේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තද? chat එකට දාන්න ඔව්ද නැද්ද කියලා. මම ලෝක සිතියමට යන්නම් එනං. මම මේකට පිළිතුරක් දෙන්න ටක් ගාලා රිප්ලයි එකක් දෙන්න. තරුණි හරි නේද පුතේ? හරි. තරින්ද හරි. රයිට්. එහෙනම් ලෝක සිතියමට යනවා. මෙතනදී ඔයාට කියන්න ඕනේ ලෝක සිතියන් දෙකක ටිකක් තියෙනවා
දැනගන්න. ඒ තමයි 2016 ඉඳලා 19 වෙනකන් එක ලෝක සිතියමක් තමයි විභාගෙට ආවේ. ගැන රටවල් ගොඩක් ලකුණු කරලා තියෙන ලෝක සිතියමක්. අප්‍රිකා මහද්වීපයේ රටවල් ගොඩක් ලකුණු කරලා තියෙනවා. ආසියා මහද්වීපයේ ගොඩක් රටවල් ලකුණු කරලා තියෙනවා. හැබැයි අපි ෆිසිකල් පන්තියේදී කරද්දී මේ සිතියම මම භාවිතා කළේම නැහැ. හේතුව අන්තිම අවුරුදු ටිකේ 2023, 22, 21, 20 වගේ වර්ෂවල මේ මැප් එක නෙමෙයි ආවේ. අර පෘතුගාලයත් අඩංගු මං ඊළඟට කරන මැප් එක තමයි ආවේ. නමුත් දැන් මේ මැප් එකේ තියෙන විදිහට අපි කරගෙන යමු. මොකද 2016 17 නෑ අපෝ 18 19 වගේ වර්ෂවල මේක තමයි ලෝක සිතියමට ආවේ. එහෙනම් අපි එකින් එක කරගෙන යනවා. එකින් එක කරගෙන යනවා. හරි නේද? ඔන්න පළවෙනි ස්ථානය කොන්ස්ටන්තිනෝපල්. කොන්ස්ටන්තිනෝපලය. කොන්ස්ටන්තිනෝපලය. කැලිකට් අර ටයන්නේ ඇතුලේ තමයි බෝලේ තියෙන්නේ ඈ. කැලිකට් चेन्नई 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 හරිද? ජාවා දූපත ඇතුලේ පාට පෑනකින් ඉරි ගහන්න ඕනේ. ඉරි ගහලා ඊතලයේ නිල් පෑනින් ඇඳලා නම නිල් පෑනින් ලියන්න ඕනේ. හැමතිස්සෙම ඊතලයේ නිල් පෑනින් නම නිල් පෑනින් රට ඇතුලේ පාට පෑනකින් ඉරි ගහන්න ඕනේ. පාට පෑන කියන්නේ කළු පාට බෑ, රතු පාට බෑ, නිල් පාට බෑ. ගොඩබිම් පාට කරද්දී ඒ පාට හැර වෙන ඕන පෑනක් ගන්න. සුව සැල මේ ඇල තියෙන තැන ඔයා ඒක නිල් පෑනෙන් අඳින්න ඕනි. දැක්කද? ඒ ඇල තියෙන තැන නිල් පෑනෙන් අඳින්න ඕනේ. මෙන්න මෙහෙම මේ තියෙන්නේ ඇල. ඔය ඇල තියෙන තැන නිල් පාට පෑනෙන් ඇඳෙන්න ඕනි. පැහැදිලිද? ඒකට තමයි ඊතලයේ අඳින්නේ නම ලියන්නේ නිල් පෑනෙන්, ඊතලයේ අඳින්නේ නිල් පෑනෙන්, ඇල අඳින්නේ නිල් පෑනෙන්. සුව සැල. මේක නම් 3-4 සැරයක් ඕලෙලි විභාගෙට අහලා තිනවා. සුව සැල. පෘතුගාලය තියෙන මැප් එකේ නම් කෙලින්ම පෘතුගාලය රටේ ඇතුලේ ඉරි ඇඳලා නිල් පෑනින් නම ලියන්න පුළුවන්. රෝමයා ඉතාලිය අගනුවර රෝමයා දිගට හරහට ඕලෙලි විභාගදී අහලා තිනවා. රෝමය. ජපන් දූපත් හතරම මාක් වෙන්න ඕනේ. රට දූපත් හතරෙම ඉරි ගහන්න ඕනේ.
රතු මුහුද නිල් පෑනකින් ඉරි ගහන්න ඕනේ මුහුද ඇතුලේ. නිල් පෑනකින් ඉරි ගහන්න ඕනේ ඊතලයේ නිල් පෑන නම නිල් පෑන. හරිද? හිරෝෂීමා ජපානයේ ලොකු දූපතේ කෙළවරේ තමයි හිරෝෂීමා තියෙන්නේ. ඔයාට ඕනනම් අලුත් සිතියමක හිරෝෂීමා ලකුණු කරන්නත් පුළුවන් වෙන සිතියමක. ඔය ඕකේ ජපානයේ පාට කරලා තියෙන නිසා. නැත්තම් ඕකෙම කළත් අවුලක් නැහැ. බතාවිය තියෙන්නේ ජාවා දූපතේ මැද. ජාවා දූපතේ මැද. ඒකට වා වෙන සිතියමකට ගියාට කමක් නැහැ. වෙන ලෝක සිතියමකට ගිහිල්ලා බතාවිය ලකුණු කරන්න ජාවා පාට කරපු නැති සිතියමක. හිරෝෂීමා ලකුණු කරන්න ජපානය පාට කරලා නැති සිතියමක අලුත් සිතියමකට යන්න. බුරුමය එතකොට මේ සිතියම එක තමයි ලකුණු කරන්න පුළුවන් වෙන්නේ. අර අපි අන්තිම ෆිසිකල් ක්ලාස් වල අන්තිමට කරපු සිතියමේ බුරුමය ලකුණු කරන්න බෑ. ඒකේ බුරුමේ දේශ සීමා නැහැ. මේකේ බුරුමේ දේශ සීමා තියෙන නිසා ඔයා ඒකේ ඇතුලේ පාට පෑනකින් ඉරි ඇඳලා නිල් පෑනෙන් ඔයා නම ලියන්න. නිල් පෑනෙන් නම ලියන්න. පර්සියන් බොක්ක නිල් පෑනෙන් නම ලියන්න. පර්සියන් බොක්ක නිල් පෑනෙන් නම ලියන්න. හරිද? මෙන්න මේ සිතියම තමයි පුතේ අපේ ෆිසිකල් ක්ලාස් එකේ දිගටම අපි කරපු සිතියම මේක. මේක තමයි ෆිසිකල් ක්ලාස් එකේ දිගටම කරපු සිතියම. මං ඔයාට කිව්වා 2020 21 22 23 අවුරුදු වල මෙන්න මේ ලෝක සිතියම තමයි අපට ලැබුණේ. හරිද? එතකොට අපි ඒකට අදාළ ස්ථාන ටික ලකුණු කරමු. හරි. ජාවා දූපත ඉස්සෙල්ලා තිබුණා දැනුත් තියෙනවා. ජාවා දූපත ජාවා දූපත තරුලි මෙසේජ් එකක් දාලා තිනවා කලින් ලෝක සිතියම පොඩ්ඩක් දාන්න. හරි. ළමයි තරුලිගේ ඉල්ලීම පරිදි කලින් ලෝක සිතියම දානවා. කලින් ලෝක සිතියම මෙන්න මේක. කලින් ලෝක සිතියම ඔන්න ඕ ටික මාක් කරගන්න. ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්න ඕන. ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්න. හරිද? එතකොට මේ සිතියමේදී දකින්න තියෙන දේ තමයි පෘතුගාලය ටික වෙනම තියෙන ටික මේ අප්‍රිකාවේ රටවල් වැඩි ගණනක් ඇඳලා තියෙන එක. මේක එතකොට 2016 17 18 කාලේ හදපු එකක්. එතකොට මේ ටික තමයි අවශ්‍ය කරන වර්ෂ. මේකේ අතිර පුතේ වෙලාව
තරුලේ ඇතිද? වෙලාව ඇතිද? තරුලේ ඇතිද පුතේ වෙලාව? right ඇති. අපි ඊළඟ මැප් එකට යමු. මෙන්න ඊළඟ මැප් එක. එනම් පළවෙනි ස්ථානය ජාවා දූපත. දූපත ඇතුලේ පාට පෑන් එකකින් ඉරි අඳින්න. ඉරි ඇඳලා එකට නිල් පාට ඉරක් අඳින්න ඊතලයක් නම නිල් පෑනින් ලියන්න. ජාවා දූපත මෙන්න ඊළඟ එක. කොරියානු වර්ධද්වීපය. එතනදී උතුරු කොරියාවයි දකුණු කොරියාවයි දෙකම පාට වෙන්න ඕනේ. පාට පෑනකින් ඉරි ගහන්න නිල් පෑනෙන් නම ලියන්න. නිල් පෑනෙන් නම ලියන්න. හරි. ඔයාට මම මේක ආපහු කිව්වොත් මෙතන රටවල් දෙකක් තියෙනවා පුතේ. දන්නවද? මෙතන රටවල් දෙකක් තියෙනවා මේ කොටසේ. රටවල් දෙකක්. හරි. මෙතනින් බෙදිලා තියෙන්නේ. උඩ ටිකට කියන්නේ උතුරු කොරියාව. යට ටිකට කියන්නේ දකුණු කොරියාව. හරිද? එතකොට කොරියානු අර්ධද්වීපය කිව්වොත් මේ උතුරයි දකුණයි දෙකම ඉරි ගහන්න ඕනේ. උතුරයි දකුණයි දෙකටම ඉරි ගහන්න ඕනේ. හරිද? රටවල් දෙකම අයිති. රටවල් දෙකම අයිති. රටවල් දෙකම අයිති. රටවල් දෙකම අයිති. ඊළඟට තායිවාන දූපත ඇතුලේ පාට වෙන්න ඕනේ. ඊට පස්සේ ඊතලයකින් නම ලියන්න ඕනේ. ඊතලයේ නිල් පාටෙන් අඳින්න ඕනේ. නම නිල් පාටෙන් ලියන්න ඕනේ. තායිවානය. හරිද? මදුරාසිය බෝලේ තා චුට්ටක් උඩට ගියාට කමක් නැහැ. ඒ කෙලින්ම තව මිලිමීටර් 2ක් 3ක් උඩට ගියාට කමක් නැහැ. හරි. මෙන්න ඊළඟ ගෝවට ඊතලයක් තියෙනවා. ඊතලයක් නැතත් අවුලක් නැහැ. ඊතලයක් නැතත් අවුලක් නැහැ. ඊතලයක් ගැහුවත් අවුලක් නැහැ. හරි. ගෝවයි මදුරාසියයි දිගට හරහට විභාගයට දෙනවා. ඒ නිසා ඔයා හොඳට මතක තියාගෙන යන්න මේ ස්ථාන දෙක ගෝව සහ මදුරාසිය. මදුරාසිය වර්තමාන නම චෙන්නයි. එතකොට චෙන්නයි කියන නමත් මේ එකම ඔයා මතක තියා ගන්න. හරි නේද? right. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. බොම්බාය. ඊතලයක් අවශ්‍යමත් නැහැ. කැමති නම් ඊතලයක් ගන්න. බොම්බාය. බෙන්ගාල බොක්ක ප්‍රදේශයට නිල් පාට ධන ලකුණු ටිකක් හරි නිල් පාට ධන ලකුණු ටිකක් හරි
කතර ටිකක් හරි දැම්මට කමක් නෑ හොඳේ. තේරුණා? එහෙම දැම්මට කමක් නැහැ මේ එතකොට සීමාව පේනවා. ඒක අර බෝලයක් දාලා නම ලියන්න බෑ. සීමාව පේන්න නිසා ඔයා එතන ධන ලකුණු එක්ක කතර ලකුණු ටිකක් දාලා ඊතලයක් ගහලා නම ලියන්න බෙන්ගාල බොක්ක. අරාබි මුහුදත් ඒ වගේම ඉන්දියාවේ දෙපැත්තේ මේ පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ බෙන්ගාල බොක්ක වම් පැත්තේ තියෙන අරාබි මුහුද. ඒකටත් එලෙසම ධන ලකුණු හරි කතර ටිකක් හරි දාලා ඔයා නම ලියන්න අරාබි මුහුද කියලා. හරිනේ? ඊළඟට ප්‍රංශය ඇතුලේ පාට පෑනකින් ඉරි අඳින්න ඕනි. නිල් පෑනෙන් නම ලියන්න ඕනි. පාට පෑනකින් ඉරි අඳින්නේ. හැබැයි ඉරි අඳිද්දි වෙවුල ඉරි ගහන්න එපා. මං කට කැඩෙනකන් කියනවා හැමදාම කියනවා. අඩි රූල තියලා ඉරි අඳින්න ඕනි. අඩි රූල තියලා ඉරි අඳින්න ඕනි. ප්‍රංශයත් දිගට හරහට එන්න පුළුවන්. ලිස්බන් පෘතුගාලයේ අගනුවර නිල් පාට බෝලයක් දැමීම ප්‍රමාණවත්. නිල් පාට බෝලයක් දැම්ම නම ලිව්වා. හරිද? පර්සියන් බොක්ක ඉස්සෙල්ලත් ආවා දැනුත් ආවා කමක් නැහැ. නිල් පාට පෑනින් ඉරි ගහලා නම ලියන්නකෝ. මලක්කා සමුද්‍ර සංධිය. එතකොට සමුද්‍ර සංධිය තියෙන තැන හරි සමුද්‍ර සංධිය තියෙන තැන නිල් පාට පෑනකින් ඔයාට මේ පේන විදිහට නිල් පාට පෑනින් පාට වෙන්න ඕනේ. නිල් පාට පෑනෙන් මෙන්න මේ ටික පාට වෙන්න ඕනේ. ඒ ටිකට තමයි නිල් පාට පෑනෙන් ඊතලය ඇඳෙන්න ඕනේ. එතකොට මලක්කා සමුද්‍ර සංධිය තියෙන්නේ මෙතන තියෙන්නේ සුමාත්‍රා දූපත. හරි? උඩ තියෙන්නේ මලයා අර්ධද්වීපය. ඒ දෙක අතර තියෙන මුහුද, පටු මුහුද තමයි මලක්කා සමුද්‍ර සංධිය කියලා කියන්නේ. එතකොට මලක්කා සමුද්‍ර සංධියත් විභාගෙදී දිගට හරහට දෙන තැනක්. ඒ නිසා ඔයා හොඳින් ඒක මතක තියා ගන්න. හොඳින් මතක තියා ගන්න. හරිනේ? ඊළඟට සුමාත්‍රා දූපත පාට පෑනකින් ඉරි ගහන්න ඕනේ. දැන් කොරියානු අර්ධද්වීපය කොළ පාටයි. සුමාත්‍රා දූපත කොළ පාට නැතුව වෙන පාටක් ගන්න. ගන්න නෙමෙයි. ඉරි අඳින්න. ඉරි අඳින්න. කල්කටා කියන්නේ ඉන්දියාවේ නගරයක්. නිල් පාට බෝලයක් දැම්ම නම ලිව්වා. හරිද? ටෝකියෝ ජපානයේ අගනගරය. ටෝකියෝ
අර ලොකු දූපතේ කෙළවරක තමයි ටෝකියෝ තියෙන්නේ. ලොකු දූපතේ කෙළවරක. හරිද? බ්‍රිතාන්‍ය දූපත් ලොකු දූපත සම්පූර්ණයෙන් ඉරි ගහන්න ඕනේ. පොඩි දූපතේ උඩ ටික විතරයි ඉරි ගහන්නේ. පොඩි දූපතේ යට ටික ඉරි ගහන්නේ නැත. පොඩි දූපතේ යට ටික ඉරි ගහන්නේ නැත. යට ටික ඉරි ගහන්නේ නැත. යට ටික අයර්ලන්තය කියලා කියන්නේ නිසා ඒකට අයිති නෑ. ඒක බ්‍රිතාන්‍ය කොටසක් නෙමෙයි. අයර්ලන්ත දූපතේ උඩ ටික විතරයි බ්‍රිතාන්‍යයට අයිති. එතකොට අපි ඒ කොටසට කියනවා උතුරු අයර්ලන්තය කියලා. අර ලොකු දූපතයි පොඩි දූපතේ උඩ ටිකයි විතරයි බ්‍රිතාන්‍ය දූපත් කිව්වම පාට වෙන්න ඕනේ. හරිද? වෙනීසිය ඉතාලිය නගරයක්. වෙනීසිය ඉතාලිය නගරයක්. හරිද? හිරෝෂීමා ජපානයට ඇමරිකානුවන් පරමාණු බෝම්බ දාපු නගරය. ලොකු දූපතේ කෙළවරක තියෙන්නේ. ජපානයේ ලොකු දූපතේ කෙළවරේ තියෙන්නේ. ජපානයේ ලොකු දූපතේ කෙළවරේ. හිරෝෂීමා. මධ්‍යධරණී මුහුදට පස්සේ මේ කළු මුහුද තියෙනවා. කළු මුහුද මාක් වෙන්න ඕනේ. කළු මුහුද මට කියන්න අමතක වුණා. කළු මුහුද තියෙනවා. කළු මුහුද මාක් කරන්න. මෙන්න ඊළඟට මධ්‍යධරණී මුහුද. හරි. ඉතාලිය මුහුද ඇතුලේ ගොඩබිම ඇතුලේ පාට පෑනකින් ඉරියඳින්න ඕනේ. පාට පෑනකින් ඉරියඳින්න ඕනේ. මතක ඇතුව පාට පෑනකින් ඉරියඳින්න. සිතියන් ටික අතනින් නිමාවටපත් වෙනවා. හරි. ඕකෙත් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි නේද එහෙනම්? එහෙනම් අපි අද වැඩ ටික ඉවර කරමු. හරිද?
ඒතර අපේ ඔන්ලයින් පන්තිය අදින් නිමාවටපත් වෙනවා. ෆිසිකල් පන්තිය අපි ගිය බ්‍රහස්පතින්දා අවසන් කළා. මම හිතන්නේ දැන් මේ වෙනකොට ඔයාට පන්ති ගොඩක් ඉවර වෙලා තින්නේ. හෙටයි අනිද්දායි පන්ති කරන්න පුළුවන්. 11 වෙනිදාන් පස්සේ පන්ති කරන්න බෑ. මධ්‍යම රාත්‍රී 12න් පස්සේ. ඊළඟට ඔබ තනියම අධ්‍යයන කටයුතු තුළ යෙදෙන්න ඕනේ. එතකොට මේ කාලය තුළ මොන හරි ඉතිහාසයේ විෂය සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් ඔයාට පුළුවන් මට කතා කරන්න. මගේ දුරකථන අංකය ඔයා දන්නවා. මතක නැත්තම් ලියා ගන්න 071 400යි 71යි 01. මතකයි නේද? 071 400යි 71යි 01. හදිස්සියේ මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබුණොත් WhatsApp වලින් මෙසේජ් එකක් දාන්න මං ඔන් කරපු වෙලාවට මං ඔයාට ආපහු කෝල් කරන්නම්. ඊළඟ කෝල් කරද්දී WhatsApp වලින් කෝල් ගන්න එපා. සිග්නල් කැඩි කැඩි යනවා. කතාව ගොඩාක් දිග ඇදී යනවා. ඒ නිසා normal call එකක් ගන්න. නැත්තම් මම ඔයාට normal call එකක් ගන්නම් ඔයාගේ ෆෝන් එකට. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි අවුරුදු 2ක් වැඩ කළා. 2කුත් මාස 3ක් වැඩ කළා. සමහර දරුවෝ මගේ 10 ශ්‍රේණියේ මුලින් ඉඳන් ආපු දරුවෝ ඉන්නවා පන්තියේ ෆිසිකල් ක්ලාස් එකේ. ඔන්ලයින් ක්ලාස් එක ගැන අපි මාස 6ක් 7ක් විතර වෙනවා පටන් අරන්. හරි. ඊට පස්සේ 11 පන්තිට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. මේ දරුවෝ ඔක්කොම විශිෂ්ට ලෙස සමත් වෙන්න ඕනේ. හරි. කමල් සර්ගේ නම්බුව තියන්න ඕනේ. ඒ වගේම ඔබගේ අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ. විශිෂ්ට සාමාර්ථ 9ක් අරගෙන ඔබ ඉහළින්ම සමත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනා ගුණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ පන්තිය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.